මේක මං ගොඩාක් කාලයක් තිස්සේ බලාගෙන හිටපු දවසක්. ඒ වගේම ලොකු කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්. ඇත්තට මගේ හිතේ ලොකු ආසාවක් තිබ්බා අනුරාධපුරේ රුවන්වැලි මහා සෑයට ලස්සන නිල් මානෙල් පූජාවක් කරන්න. ඉතින් ඒ හිණේ ඇත්තටම සැබෑ කරගන්න පුළුවන් වුණා මට. විශේෂයෙන්ම අපේ නයෝමිගේ අනුග්‍රහයෙන් ඇත්තටම නයෝමි තමයි මට ගොඩාක් උදව් කරේ මේ වැඩේට. ඉතින් එයා තමයි ලස්සනට මේ නිල් මානෙල් මට දීලා මේ පූජාව කරන්න මට ගොඩාක් උදව් කරේ නයෝමිගේ තාත්තයි. ඉතින් ඒ වගේම මගේ යාළුවෝ තුන් දෙනාත් මතක් කරන්න ඕනේ. රුවින්ද අයියා, ඒ වගේම පබසරා, ශෂ්වාන්, ඒ තුන් දෙනා නොහිටින්න මට මේ වැඩේ කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඇත්තටම ලස්සනට මේ වැඩේ මට නිමා කරන්න පුළුවන් වුණේ ඒගොල්ලන්ගේ උදව්වෙන්. ඉතින් මම හිතන්නේ ජීවිතේ අපි කොච්චර කාර්යබහුල වුණත් අපේ ආගමට, ධර්මයට, ඒ වගේම සමහරක් වෙලාවට මේ වගේ දේවල් අපි කරාම අපේ හිතට 아무තු සැනසීමක්, සංයමයක් හම්බ වෙනවා. ඇත්තටම ඒක හරිම ලස්සන පූජාවක්. Yang di Malbar nanti yang minum dan buat regal